Hello guys, welcome back to our YouTube channel. මම ශම්මි මේ වීඩියෝ එකේ මෙතත් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ගේන්නේ අපි කොහොමද මේ පාර වැලන්ටයින්ස් සෙලිබ්‍රේට් කරේ කියලා. බොරු කියන්න ඕනේ නෑනේ. අපි එහෙම වැලන්ටයින් සෙලිබ්‍රේට් කරන කපල් එකක් නෙවෙයි. ඒක මුලින් ඉඳන්ම අපි එහෙම සෙලිබ්‍රේට් කරලා නැහැ විශේෂයෙන්. අපි හිතන්නේ හැම දවසක්ම අපිට වැලන්ටයින්ස් වගේ තමයි. මොකද ඉතින් එක දවසක් ස්පෙෂල් කරගන්න කියලා. අපි හිතන්නේ එහෙම තමයි. එනට ඉතින් ඒක එහෙම සෙලිබ්‍රේට් කරා කියලා ඒකේ වැරද්දකුත් නැහැ. මේ පාර වැලන්ටයින්ස් එකට අපිට ඒ කියන්නේ පෙබරවාරි 14 වෙනිදාට අපිට හම්බ වෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඉතින් එදා ගිය ඩේට් එක අපි නිකන් වැලන්ටයින්ස් කියලා හිතා ගමු කියලා හිතුවා. මම ඉතින් මේ රස කොෆි එකක් බොන ගමන් ඉන්නේ මේ කැෆේ කොයි එකට තමයි අපි එදා ගියේ. ඔයාලත් ආසනම් සර්ච් කරලා ඒ පැත්තේ පොඩ්ඩක් ගිහින් බලන්න. මේ වීඩියෝස් ටික මගේ ෆෝන් එකේ ගොඩක් කල් තිබ්බ ටිකක් මට වැඩි වෙලාවක් හම්බුනේ නැහැ මේක එඩිට් කරගන්න. ඒ අරෙන්න මේ ක්ලිප්ස් ටික එකතු කරපුවාම සාමාන්‍යයෙන් vlog එකක් කරන්න පුළුවන් තරම් ඩියුරේෂන් එකක් තියෙයි කියලා හිතුවෙත් නැහැ. ඒකයි මම මේක ගෙන චුට්ටක් පරක්කු උනේ. දැන් කමන්නේ මං ඔයාලට ඒක ගෙනාවනේ. ඉතින් අපි බලමු එදා අපි කැෆේ කොයි එකට ගිහිල්ලා කොහොමද ඒ දවස හිටියේ කියලා. Hawe imuwe pave ek sarayak dutuwat ඇති දැස්නුවේ ඔබ වෙනුවෙන් හැදුවතරම් කියන්න ඉසරේ දවසක් හමුවේ ඉමුවේ වවේ. ඔයාලා මොකද හිතන්නේ තව දවසක් සින්දුව ගැන? මෙතනට මේ මියුසික් එක දාද්දි මට කියන්න කල්පනා වුණ දෙයක් තමයි මේ මියුසික් එක ඒ සින්දුවට මම පුදුම තරම් ආදරෙයි. මම දන්නේ නැහැ ඒ සින්දුවට මම එච්චර ආදරෙ වෙන්න මට හේතුවක් නැහැ. ඒත් ඒ සින්දුවට පුළුවන් කවදාවත් හේතුවක් උනේ නැති දුකක් මට ගෙනත් දෙන්න. ඒ වගේ සමහර සින්දු තියෙනවා ඒවට පුළුවන් අපි ජීවිතේට ඒ දුක විඳලා නැහැ. නමුත් ඒ වගේ දුකක් අපිට ඇති කරන්න ඒ සින්දු වලට පුළුවන්. තව දෙයක්. මෙන්න මේ මිනයි මමයි කරන ගේම් එක අපි දෙන්න දන්නේ නැහැ. අපි දෙන්න දන්නේ නැහැ මේකේ මොකද්ද කරන්න ඕනි කියලා. ඒ වෙලාවේ නිකන් අපි ටයිම් ස්පෙන්ඩ් කරන්න අපි එකෙන් හાર્ට් එකක් හැදුවා. ඉතින් ඒක කොච්චර දුරට සාර්ථකයිද කියලා දන්නේ නැහැ. බනින්න එපා හරිද අපි මේක ප්ලේ කරනවා. එතන ප්ලේ කරන්න දන්නේ නැහැ. වැරදි ඇති. මං හිතනවා ඔයාලා ඒක සමසිතින් දරා ගනි කියලා.
දින පොත එකිනෙක පෙරලා බලන රෑ මට නම් නිදි නැතුවා තුරුලෙහි දැවටෙමින් ඔය හැටි මනමාලකම් සිහිවන විටදි දැන් ඉවසුම් නෑ මටත් අවසක ඔයස් මගේ වෙන හින්දා පාටක ඇඳපු සිත්තම් පින්න වැටනර සීත ඇත්නම් සතපවන්න නුඹ පපුවේ උණුසුම් කුමරානනී පුරතලෙහිනී කවදක හරි. ඔයාලටත් මෙන්න මේ වගේ පුරුදු තියනවද? සාමාන්‍යයෙන් මට මම පුංචි කාලේ අහපු සින්දුවක් එහෙම අහද්දී මට ඒ දේවල් ආපහු දැනෙන විදිහක් තියෙනවා. ඒ වගේම සුවඳක් කාලයක් දැනිච්ච නැති සුවඳක් ආපහු දැනෙද්දි ඒ කාලේ මට දැනිච්ච හැඟීම් ආපහු මට මතක් වෙනවා. ඒ වගේම කාපු දෙයක්, බීපු දෙයක්, මොකක් හරි රසක් ඒවා දැනෙද්දි ආපහු මාව ඒ කාලෙට අරගෙන යනවා. ඒ නිසා මතකවල නම් තියෙන්නේ පුදුම වටිනාකමක්. මේ වීඩියෝ එක බලද්දී උනත් මට හිතෙන්නේ මටත් ඒ වගේ ලස්සන මතක ගොඩක් තිබිලා තියෙනවා. ඒ නිසා නොලැබෙන දේවල් ගැන මම දුක් වෙන්න අවශ්‍ය නැහැ. ලැබිලා තියෙන දෙයකින් සතුටු වුණා නම් මට මේ වෙලාවෙත් සතුටින් ඉන්න පුළුවන්. ඒකට අපිට කරන්න බැරිම වැඩක් නේද? අපිට තියෙන දේවල් වලින් සතුටු වෙන එක. අපි හැම වෙලේම හොයන්නේ අපිට ලබා ගන්න බැරි, එක්ක අපිට නැති ඒ වගේ දෙයක් තමයි. මම ළඟ තව වීඩියෝ එකක් තියෙනවා ඔයගොල්ලන්ට ගේන්න. ඒක අපේ බැච් එකේ පළවෙනි බැච් ට්‍රිප් එක. අපි පළවෙනි බැච් ට්‍රිප් එක විදිහට ගියේ හන්තානේ. ඒ වීඩියෝ එකක් තියෙනවා මට ඔයගලන්ට අරන් එන්න. මම පුළුවන් තරම් ඉක්මනට ඒකත් ඔයාලට අරන් එන්න. අද මගේ වොයිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් අපහැදිලි නම් ඒකට සමා වෙන්න. මම මේ අපේ මැච් එකක් තිබුණා. ඒකට ගිහින් හොඳටම කෑ ගහලා චියර් කරලා උගුර බැරන්ඩි කරගෙන ඉන්නේ. මේ කතා කරන්න චුට්ටක් අමාරුයි. ඒ නිසා මං හිතනවා මේ පාර ඔයගොල්ලන් මට ඒකට සමාව දෙයි කියලා. කොහොම හරි අපි මේ වීඩියෝ එකෙත් අන්තිමේට ඇවිත් ඉන්නේ. මං ඇත්තටම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඒ වගේම තව වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔයාලා අලුත් කෙනෙක් නම් subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. like එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. මොන වගේ වීඩියෝස්ද ඔයාලා අපේ බලන්න කැමති? තව ඉස්සරහට මොන හරි වීඩියෝස් දාන්න අයිඩියා එකක් තියෙනවා නම් ඒකත් කියන්න. එහෙනම් ආයෙ දවසක හම්බෙමු.